LTTE ත්‍රස්තවාදීන්ට එරෙහි සටන 99%කින් අවසන් බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදී හෝ සීමිත ප්‍රදේශයකට කොටු වී සිටිති. සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීමට ඔවුහු කටයුතු කරති. කිසිදු සිවිල් වැසියෙකුට හානියක් නොවන ආකාරයෙන් මෙහෙයුම් සිදු කිරීම ආරක්ෂක අංශවල අරමුණයි. ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීම මදක් ප්‍රමාද වී ඇතැයි ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ රජයේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී. ජාත්‍යන්තරයේ සහායද ඒ සඳහා ලැබිය යුතු බව අමාත්‍යවරයා කියා සිටී. සටන් විරාමයක් ක්‍රියාවට නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. සටන් විරාමයේ තුලින් LTTE ශක්තිමත් වන බවද රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. ඒ හේතුවෙන් මෙවැනි අවස්ථාවක සටන් විරාම පිළිබඳ විවිධ පාර්ශ්ව ගෙනෙන යෝජනා කිසිසේත් යෝග්‍ය නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.